හැමෝටම අයිබෝන් කියලා පිළිගන්නම් මගේ YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්නේ හැමදාම කරන වගේ ටෙක් ගයිඩ් එකක් නෙවෙයි. ඉතින් අද අපි බලන්නේ දැන්ට ලංකාවේ හැමෝම පාවිච්චි කරන AI application දෙකක කවුද හොඳ කියලා බලන්න තමයි අද අපි හදන්නේ. ඉතින් අද අපි තෝරගන්න app දෙක තමයි ChatGPT සහ Gemini. ඉතින් අපි ඉස්සෙල්ලාම බලනවා මේකේ කොච්චර ප්‍රමාණයක් අපිට image generate කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ බලනවා මේකේ chat time එක කොහොමද කියලා. ඊට පස්සේ අපි බලනවා කවුද හොඳටම ලංකාවට ගැලපෙන්නේ කියලා. ඉතින් අපි ඉස්සෙල්ලාම තෝරගන්නේ කවුද දන්නවද? ඉතින් අපි ඉස්සෙල්ලාම තෝරගන්නේ Geminiව. ඉතින් ඕගලන්ට මේ පේන්නේ Geminiගේ ඉන්ටර්ෆේස් එක. ඔයගලන්ට පේනවා සාමාන්‍ය හොඳ ඉන්ටර්ෆේස් එකක් තියෙනවා. ඉතින් අපි බැලුවොත් එහෙම Geminiගේ අපිට දවසට chat කරන්න පුළුවන් time එක තමයි විනාඩි 20ත් විනාඩි 40ත් අතර තමයි අපිට එක දිගට chat කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට පැය දෙක තුනකට පස්සේ තමයි අපිට chat කරන්න පුළුවන්. ඉතින් Geminiගේ image time එක ගත්තොත් image කොච්චර ප්‍රමාණයක් generate කරනවද අපිට මෙයාගෙන් බලලා image free version එකේ 100ක් ඉතින් 100ක් කියන්නේ ලොකු ගාණක්. සමහරවිට අපි දවසට 100ක් generate කරන්නේ නැහැ. ඊට පස්සේ මෙයාගේ language ගත්තොත් මෙයාට ඉංග්‍රීසි මගේ කියන්නේ මට ඉංග්‍රීසි නම් හොඳටම පුළුවන්. හැබැයි ලංකාවේ කට්ටිය ගොඩක් use කරන සිංග්ලිෂ් කියන language එක මෙයාට බෑ. පුළුවන් වුණත් මෙයාට ඒක ගොඩක් කළා යනවා. එයාට ඒක තේරුම් ගන්න. ඉතින් අපි ඊළඟට යන් අපේ ChatGPT ගේ ඉන්ටර්ෆේස් එකට. ඉතින් මේ ඔයගලන්ට පේන ChatGPT ගේ ඉන්ටර්ෆේස් එක. ඉතින් ChatGPT ගේ ඉන්ටර්ෆේස් එක අරයට වඩා ගොඩක් වෙනස්. හැබැයි මෙයාගේ ඉන්ටර්ෆේස් එක හරියට සරලයි. ඉතින් ChatGPT එක ගත්තොත් ChatGPT ගේ chat time එක ගත්තොත් විනාඩි 20ත් 40ත් අතරම තමයි. හැබැයි වෙනසකට තියෙන්නේ මෙයාට හොඳට සිංග්ලිෂ් කතා කරන්න පුළුවන්. ඉතින් මෙයාට chat voice chat එකෙත් හොඳටම සිංහල කතා කරන්න පුළුවන් සහ chat කරද්දී සිංග්ලිෂ් කියන අපේ ලැන්ග්වේජ් එක පුළුවන්. ඉතින් ලංකාවේ ගොඩක් කට්ටිය පාවිච්චි කරන සිංග්ලිෂ් කියන ලැන්ග්වේජ් එක ගොඩක්ම මැසේජ් එහෙම යද්දී ඉතින් අපි මම ඔයගොල්ලන්ට පෙන්නන එක මැසේජ් එකක් දාලා අපි මෙයාට දාලා බලමු ඔයාට කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේකට උත්තරයක් එයා ඒ ලැන්ග්වේජ් එකෙන්ම මාරුම ඉක්මනට දෙනවා. ඉතින් ඇත්තටම කිව්වොත් මෙයාගේ අපි ඊට පස්සේ යන්නේ මෙයාගේ ඉමේජ් කොච්චර ප්‍රමාණයක් ජෙනරේට් කරන්න පුළුවන්ද කියලා. ඉතින් මෙයාගේ ඉමේජ් ගත්තොත් දවසට පුළුවන් උපරිම 3යි. හැබැයි ඉතින් මෙයාගේ ඉමේජ් එක Google Gemini ඉමේජ් එකේ තියෙන ලොකු වෙනසක්. මොකද ChatGPT ඉමේජ් ගොඩක් quality Geminiට වඩා. ඉතින් සාමාන්‍යයෙන් වීඩියෝ එඩිට් කරන කෙනෙක්, ෆොටෝ එඩිට් කරන කෙනෙක්ට ChatGPT නෙමෙයි හරියන්නේ. එයාට හරියන්නේ Gemini. ඉතින් ඊට පස්සේ මෙයාගේ සාමාන්‍යයෙන් මෙයාගේ chat time එක තියෙනවා 20:40ක් නේ. මෙයාගේ එක රීසෙට් වෙන්න යන්නේ තාරයාගේ time එකම තමයි. ඉතින් ඇත්තටම කිව්වොත් මේ දෙන්නගේ සාරාංශයක් ගත්තොත් සාමාන්‍ය වැඩියෙන් chat කරන කෙනෙක්ට හරියන්නේ ChatGPT ව. හැබැයි වීඩියෝ එඩිටින්, thumbnail එඩිටින්, ෆොටෝ එඩිටින් කරන, ලොගෝ ඩිසයින් කරන එකට හරියන්නේ සම්පූර්ණයෙන්ම Google Gemini. ඉතින් මේ දෙන්නගේ Pro version එකනොත් වැඩියෙන්ම ලාභ Geminiගේ Pro version එක. ඉතින් යාළුවෝ අද වීඩියෝ එක කොහොමද? මේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් like කරන්න. තවත් යාළුවෙකුට වටිනවා කියලා හිතන අනිවාර්යෙන් share කරන්න. එහෙනම් ආයිත් සෙට් වෙමු. අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න. මම ලසින් සංජන. හැමෝටම සුබ දවසක්.